ඔය දවසේ වැඩක් සෙට් වුණා මේ සත පහට එක්සලේ ගලවපු වෙලාවේ සත පහ මාරු කරන්න මෙන්න මේ වංගෙඩිය ගොඩක් රෝදේ පැත්තේ වංගෙඩිය ලොකු ප්ලේ එකක් තියෙනවා පේනවා මේ ග්‍රීස් සුත් ඇවිල්ලා ග්‍රීස් සීල් එකේ නේ ලොකු ප්ලේ එකක් තියෙනවා මේ ප්ලේ එක තියෙන්නේ මේ වංගෙඩිය ඇතුලේ 19 නට් එක එනවා එයා බුරුල් වෙලා අපි ඉතින් මේක ගලවන්න ඕන ස්විංග් මුලින්ම සොකස් ස්ටොපර් එකේ මේ 19 එනේ ගලවලා අයින් කරගන්න ඕනේ මේ ඔයිල් බටේ අයින් කරගන්න ඕනේ ගලවලා බ්‍රේක් ඔයිල් බටේ ඊට පස්සේ මෙන්න මේ හෑන්ඩ් බ්‍රේක් කේබල් එක මෙයාම පන්න ගන්න ඕනේ එතෙන්දි දැක්කම මේ බ්‍රේක් ඔයිල් ලීක් එකක් තියෙනවා ඉතින් ඒ වැඩෙත් කරගෙන මුලින්ම වංගෙඩිය තද කරලා ඉවරලා බ්‍රේක් ඔයිල් ලීක් එකක් හදාගෙන මේ පේනවා නේද ග්‍රීස් ඇවිල්ලා තියෙනවා මේ දන්න මේ රේසරේ වැඩි ග්‍රීස් එළියට එන තැන ඉතින් මේ රෝදේ එක්කෙන ඇක්සලේ වංගෙඩිය ඇතුලේ එන 19 නට් එකෙන් තමයි ඇක්සලේ වංගෙඩිය අල්ලගෙන ඉතින් එයා බුරුල් වුණාම තමයි ඔය විදිහට ලොකු ප්ලේ එකක් තියෙන මේ එන්ජින් එක පැත්තේ නම් පොඩි ප්ලේ එකක් තියෙන එක සාමාන්‍යයෙන් ඉතින් ඩිෆරන්ස් එකේ ඔයිල් වංගෙඩිය වට ලීක් වෙන්නේ නැත්තම් එයාගේ පොඩි ප්ලේ එකක් තිබුණාට කමන්නේ බලමු කොහොමද වැඩේ කරගන්න කියලා මුලින්ම මේ ස්වින් නාම එක පිටින් ගලවලා එළියට අරන් පිළිවෙලට වැඩේ කරගන්නයි හදන්නේ මේ තියෙන්නේ ස්වින් නාම එකේ 19 එනේ අනිත් පැත්ත 22 19 නට් එක 22 එනේ ඉතින් එයා ගලවලා අයින් කරලා තියෙනවා දැන් එන මුලින්ම බ්‍රේක් ඔයිල් බටේ ගලවගමු ඔය විදිහට බ්‍රේක් ඔයිල් බටේ මුලින්ම අයින් කරගත්තේ අර සොකස් ස්ටොපර් එකේ 19 එනේ අනිත් පැත්තෙන් අපිට අල්ලගන්න ඕන කරගෙන තියෙන එයා ගලවනක ඒකට ඉඩ තියෙනවා මේ මුලින්ම ඔයිල් බටේ මෙතනින් අයින් කරගත්තා මොන්න මම හෑන්ඩ් බ්‍රේක් කේබල් එකත් අයින් කරගෙන තියෙනවා බලමු දැන් සොකස් ස්ටොපර් එක එතනින් ගලවලා සොකස් ස්ටොපර් එක ගලවලා වෙන් කරගන්න කොහොමද කියලා ඔන්න ඔය විදිහට අනිත් පැත්ත දාලා හිර කරලා කරගෙන නැති වෙන්න මේ පැත්තේ දාලා මේ බොක්ස් එක දාලා ගලවලා ඔන්න බලන්න ඊට ගත්තාම වංගෙඩියේ ලොකු ප්ලේ එකක් තියෙනවා අයින් ග්‍රීස් ඇවිල්ලා තියෙනවා ඉතින් මේකට හේතුව රේසර් ගිහිල්ලත් නැහැ මේ රෝදේ හේතුව මේ වංගෙඩිය හරියට තද කරලා නැහැ සොකස් ස්ටොපර් එකක් කැපිලා තියෙන්නේ ඒක බුෂ් එක කැපිලා ඒකත් සොකස් ස්ටොපර් එකක් දාන්න කාලේ හරි ඉතුරු ටිකක් කැපුණා මෙන්න මේ සොකස් ස්ටොපර් එක හයි වෙන තව දෙක එයා කැපිලා යනවා ඒකට ලොකු අනතුරක් වෙන්න පුළුවන් දෙයක් නිසා අද නම් පොය දවසේ මට මේක ලොක් එකවත් හොයාගන්න විදියක් නැහැ බලමු කොහොම හරි වැඩේ කොට දාලා දෙමු ඇතුලේ තියෙන ග්‍රීස් ටික මුලින්ම අයින් කරගත්ත ගද්දි ඔන්න බලන්න මේ 19 නට් එක නිකම්ම ඇඟිල්ලෙන් කරකවන්න පුළුවන් පොඩ්ඩක්වත් අද වෙලා තිබිලා නැහැ ඔන්න බලන්න කොච්චර අවධානයක ඉන්න වාහනේ පාවිච්චි කරන්න කියලා මේ රබර් කොට්ට නිසා තමයි මෙයා මේ පොඩ්ඩක් හරි බුරුල් වෙලා අයින් වෙන්නේ නැතුව තිබිලා තියෙන්නේ රබර් කොට්ටක් ඩැමේජ් වෙච්ච වෙලාවක කවදා හරි රබර් කොට්ටත් අඩුවෙන් වැටලා අමතක වෙලා තද වෙච්ච වෙලාවක ඉතින් මෙයා ගැලවිලාම යනවා මේ නට් එක එතකොට ඉතින් රෝදෙත් එක ගලවලා මහා මග ලොකු පාඩුවක් කරගෙන තමයි ඔයාට මේක විසඳ ගන්න වෙන්නේ මේකට හේතුව මෙන්න මේ ඇක්සලේ මෙතන ඔයාට පෙන්නනම් මෙතන හතරට පල්ලා කට්ටයක් තියෙනවා එතකොට එතන 19 නට් එකෙත් ඔන්න ඔය කට්ට හයක් තියෙනවා ඔය හයෙන් දෙන්නගේ දෙක සෙට් වෙන්න ඔතෙන් ලොක් එකක් එනවා S අකුර හැඩයට ඉතින් ඒ පුංචි දේ දාන්න නැතිකම තමයි මේකට හේතුව ඉතින් ගොඩක් බාස්ලට වාහනේ අස්සේ රිංගලා ඔළුව දාලා ඔක දාගන්න අමාරුයි ඉතින් ඒගොල්ලෝ මේ වගේ ස්විංග් ආම් එක පිටින් ගලවලා එළියට ගත්තා නම් ඒගොල්ලන්ට වැඩි ලස්සනට කරලා දෙන්න පුළුවන් ඉතින් අපි ඒ විදිහට හරියට වැඩේ පිළිවෙලට කරගමු මේවා දැම්මම මේ ලොක් එක දාන්න මට අද ලොක් එකක් කොයි දවසේ හොයාගන්න විදියක් නැති නිසා මේ ඉතින් ඒකේ සයිස් එකට ගැලපෙන හිට වෙන කොම්පැක් හොයාගත්තා ඇණයක් ඔන්න ඉතින් ඒ ඇනේ S අකුරේ හැඩයට ලොක් එකේ හැඩයටම ඉතින් වෙනසක් නැති වෙන්නේ ආව නවා ගත්තා වංගෙඩිය දාලා මේ නට් එක තද කරලා ඉවරලා තමයි අපි මෙයාව ලොක් එක අපි නවපු කම්බිය දාගන්න ඔයාලට කඩේ ගන්න පුළුවන් නැත්තම් ඔය වැරක් වගේ හොඳ එක්සලයක් ගද්දි ඔය ලොක් එක එනවා ඇක්සලේට අපි ඔන්න 19 නට් එක දාලා තද කරගෙන ඉවරලා මම ඔයාලට පෙන්නන්න ඔය කට්ට දෙක එක රේඛාවක පිහිටන්න තද කරලා නවත්ත ගන්න ඕනේ එතකොට තමයි මේ ලොක් එක දාන්න පුළුවන් ඒ දෙන්න අතරට මෙයා දැම්මම නැවත අර නට් එක කරකිලා එන්නේ ඔන්න මේ විදිහට එක රේඛාවක නවතින්න මම තද කරගත්තා දැන් බලන්න මේ කිසිම ප්ලේ එකක් නැහැ ගොඩක් හයියට තද වෙලා තියෙනවා රේසර් එක කැරකෙන්න බාධාවක් නැහැ මෙයා තද වීම කර පෙන්වන්න කිසිම බාධාවක් නැහැ නමුත් වංගෙඩිය හෙල්ලෙන්නේ නැහැ ඉතින් ග්‍රීස් ලීක් එක
ඒ සීල් එකේ තිබුණු ලීක් එකත් තව කාලෙකට හරියයි කියලා මම හිතනවා. අද පොය දවසේ පටුනේ. ඉතින් මෙයා මේ සත පහ දාගන්න ආපු වෙලාව තමයි මේක දැකලා මම කරලා තින්නේ ඉතින් ඉතින් තද කරගෙන ඉවරයි වංගෙඩිය. මේ තියෙන්නේ සොබරගේ සොබරිකායන කටවල් දෙක. මේ තියන්නේ මේ ග්‍රීස් කරගන්න ඕනේ කියලා මම කියන්නේ. ග්‍රීස් ටිකක් ගාගන්න මේ සිංහා මේ බුෂ් එක. එතෙන්ද ග්‍රීස් ටිකක් දැම්මා. මේ මෙතන සොබර එක. එතෙන්දයි මේ ස්ප්‍රින්ග් එක හයියන වාහනේ චැසි එන කටවල් දෙක. කොටම ග්‍රීස් ටික දාගන්න මේ දාන දෙකේනේ නට් එකයි සොබරගේ නට් එකයි සේරම ග්‍රීස් ටිකක් ගාලා. ඉතින් සතපා සෙට් දෙක මේකන කම්පැනි දෙක කම්පැනි ඔන්න ලෝකල් දෙයක් දම්මත් ඇති හොඳට ග්‍රීස් කරනවනම් මෙයක් හැපෙන්නේ කාලෙකට. ඉතින් දාලා ඔය විදියට දාලා සතපා සෙට් දෙක දාලා හයි කරා මම වීඩියෝ එක වේගෙන් ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඇක්සලේ හයි කරා සතපා සෙට් එක දාලා රබර් කොට්ටත් ඇතුළට දාලා ග්‍රීස් කරලා හයි කරලා දැන් මේ ඔයාලට පේනවා කිසිම ප්ලේ එකක් නැහැ මේක. හොඳට කරගෙනවා රෝදේ ප්‍රෙෂර් එක ගිහිල්ලා නැති නිසා. ඉතින් අන්න ග්‍රීස් ලීක් එකක් නැහැ. කිසිම බයක් නැතුව යන්න පුළුවන් වලට කවදාවත් මේ නැවත මේක මේ රෝදෙත් එක්ක ඇක්සලේ ගැලවිලා මහමග ලොකු අනතුරකට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හරි විදියට ඒ කරපු නිසා දැන් ඉතින් මේක මේ බ්‍රේක් ලීක් එක හදන්න යන්නේ. බ්‍රේක් ඔයිල් ලීක් එක තියෙන්නේ ඔයිල් ගිහිල්ලා තියෙනවා. ඉතින් බ්‍රේක් ලයිනර් දෙක විදියට පන්න ගන්න ඕනේ. එතන මේ බ්‍රේක් ඇඩ්ජස්ටරේ මේ ලොක් එක ඇතුළට යවා ගන්න ඕන මුලින්ම. ඉතින් මේ කට්ට එතනින් මේ නියනක් දාලා ඇල්ලුවනම් එයා ඇඩ්ජස්ටරේ කොට වෙනවා. ඉතින් ස්ප්‍රින් දෙක ගලව ගන්න ඕනේ. මෙතනත් ස්ප්‍රින් දෙකක් තියෙනවා. ඉතින් ඉතින් බ්‍රේක් පිස්ටන් දෙක ගලවලා එළියට ගත්තා. ඉතින් ඔයාලට වේගෙන් පෙන්නන්නේ මම මූලික වශයෙන් පෙන්වන්න ඇදුවේ අර අතන වංගෙඩිය බුරුල් වෙන එක හදාගන්න විදිය. ඉතින් මේ බ්‍රේක් මේක මේ වැලි කඩදාසියෙන් කපා ගන්න ඕනේ. සිලින්ඩරේ ඇතුලේ පොඩි කුණු බැඳිච්ච පළුදු ගතියක් ගොරෝසු ගතියක් තියෙනවා. ඉතින් ඒක නැති වෙන්න වැලි කඩදාසිය